ඉතින් අපි අද යන්න යන රිවර්ස්ටන් වෙලාව හරියටම 3:35යි. අපි අද යනවා රිවර්ස්ටන් බලා. දැන් මේක වැහලා ඉන්න වෑන් එක අපි එනකන් යන්න. හරි අපි හම්බ වෙනවා. රිවර්ස්ටන් වගේ යන අතරම. මේ vlog එකත් මම නෙමෙයි මේ කතා කරන්නේ. මේ vlog එකේ සම්පූර්ණ ප්ලෑන් එක අයිඩියා වැහලා කොල්ල ඔක්කොම ඉන්නවා. මේ ඉන්නේ කවුද කියලා මම එක එක කෙනාගෙන වෙන වෙනම පැහැදිලි කරන්නම්. ඒ තරමටම ඔය පාසල් මිතුරෝ සෙට් එකක්. මං කඩෙන් තරලක් යනවා. කඩෙන් තරලක්. ඔන්න අපේ චාරිකාවේ ආරම්භයට අපි ආවා. අපේ පළවෙනි ගමනාන්තයේ රිවර්ස්ටන්. ඒ ගමන ආරම්භ කරන තැනට අපි ඇවිල්ලා ඉන්නේ. තව ස්වල්ප වේලාවකින් අපි රිවර්ස්ටන් බලා යනවා. කන්ද උඩදී අපේ ඊළඟ කොටසෙන් අපි හමු. අපි යනවා රිවර්ස්ටන් සම්ප්‍රේෂණාගාරය බලන්න. ඒ ඉන්නේ මේ මුන් එක එක ගැන මම වෙනම කියන්න ළඟට ගිහිල්ලා. හැමෝත් එක්කම සුන්දර මතකයන් තියෙනවා පාසල් කාලේ. පාසල් කාලේ විතර නෙමෙයි දැනුත් තියෙනවා. ඉතින් රිවර්ස්ටන් තියෙන්නේ අත්‍තරම නකල්ස් රක්ෂිතේ මාතලේ. ඒ මාතලෙන් එන්න ඕනේ ලග්ගල ප්‍රාදේශීය සභාවට තමයි මේක අයිති වෙන්නේ. මේ නිර්මාල් ඊට පස්සේ අපේ කට්ස් ඉන්නවා. කට්ස් ඔයගොල්ලෝ වීඩියෝ වල දකින්නවනේ. මේ ගොඩකාලකින් සෙට් උනේ මදුක බ්‍රෝ කො වෙන්නේ. හරි ඔක්කොත් එක කවසරේ ඉඳන් මේක තමයි මං කිව්වේ. ඉස්කෝලේ එකට හිටපු කොල්ලෝ සෙට් එක ඉන්නේ. මට කඳු කියන්නේ නැති. ඔය බයිසෙප් එක දැක්කම වලට එක තේරෙනවා. ෆිට්නස්. මේ චඩ්ඩ ඉන්නවා. චඩ්ඩ වල මතකද අපි ශිෂ්‍යත්ව ක්ලාස් ගිය සනස් එකේ. අනිවාර්යෙන් එකට කුටි කෑවේ එකට තල කෑවේ. සත්තු උන්නන්. අම්ම ටිකෙන් හීතල. ඊදුමක් කියලා ලස්සන අපි යන් ඉස්සරහට. කොහොමද view එක? අද මේ ටයිම් එකට තාම ලොකු හුලගක් නැහැ. හැබැයි මීදුම තියෙනවා. දැන් වෙලාව සාමාන්‍යයෙන් 8ට විතර කිට්ටුයි. පේනවනේ. සම්පූර්ණ මීදුමෙන් වැහිලා තියෙන. ඉතින් රිවර්ස්ටන්. ඊට පස්සේ මෙතන ඉඳන් කිලෝමීටර් 6ක් පල්ලෙහා ඉඳන් තියෙනවා පිටවල පතන. අපි එතනටත් යන්න බලාපොරොත්තු වෙනවා. එකතුලා ඉන්නද වීඩියෝ එකත් එක්ක මේ ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම මේ රිවර්ස්ටන් දෙවෙනි පාර එන්නේ. පළවෙනි පාර ආවිල වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක lost. ඒ කියන්නේ මේ channel එකේ නෙමෙයි තිබෙන්නේ අනිත් channel එකේ තිබ්බා. delete වෙච්ච channel එකේ. සොබා දහමේ අසිරිය ශ්‍රී ලංකාවේදී මොකද කියන්නද වෙන්නේ මේ ලස්සන මේ සීතල මේ මීදුම මේ සියල්ල විඳින ගමන් උලග අද ගොඩාක් උලගක් නැහැ. ඒ වුණාට සාමාන්‍ය සීතලක් තියෙනවා. ඒනනේ මීදුම. ඉතින් මේ තමයි මේ ශ්‍රී ලංකාවේ ලස්සන
ගොඩක් ට්‍රැවල් වීඩියෝ එකක් මේ විදිහට කරන්න හම්බුනේ. ඉතින් දැන් ඔයගොල්ලෝ බලලා ඇති කෝ වීඩියෝ එකේ දැන් සුදු එක දිගට වීඩියෝස් වලට හිටියේ නැහැ. හේතුව මොකද කියලා ඉස්සරහට කියන්නම්. ඉස්සරහට යත් වෙනවා ඊළඟ වීඩියෝස් වලට. තව ටික දවසකින් එයාවත් සම්බන්ධ කරගෙන මේ වීඩියෝස් ටික ආයි කන්ටිනියු කරනවා. ඉතින් එතකන් එකතු වෙලා ඉන්න කට්ටිය පුරුදුලා විදියට මේ වගේ ලස්සන ට්‍රැවල් වීඩියෝස් අරන් එන්න. අපි යන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. අපි ආවා රියොස්ටන් වල මුදුනට. ඉතින් තියෙනවා සම්ප්‍රේෂණ කුළුණක්. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන තමයි අවසාන තැන. දැන් අපි ආයි පල්ලෙහාට පහිනවා. ඊට පස්සේ යනවා පිටවල පතනට. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අතන මෙතනින් තව කෑල්ලක් පොඩි කඳු වැටියක් තියෙන නගින්න නගිනවා නම් ටිකක් උඩට. මේ පැත්තට වෙනම යන්නත් පුළුවන්. ඉඩාබර ගමනක අවසානයේ උණු කළුරට. පාරිසරික වශයෙන් වැදගත් ශාක සත්ව කොටස් ශ්‍රී ලංකාවට ආවේනික සත්වයින් විශාල සංඛ්‍යාවක් මේ රක්ෂිතය තුළ ඉන්නවා. ඉතින් අපි ඒ සත්ව කොටස් ඒ වගේම පාරිසරික වශයෙන් වැදගත් ශාක විශේෂ සොයාගෙන යන විශේෂ ගමනක් තමයි මේක. අපේ මහාචාර්ය තක්සර මහාචාර්ය මේක මේ පාර නිකන් අමුතුයි නේද? නිකන් හදපු පාරක් වගේ. මේක ඇවිල්ලා මම හිතන්නේ මේ ස්වභාවික නිර්මාණය වෙච්ච එකක් නෙමෙයි. නිර්මාණය වෙච්ච එකක් කියලා තමයි හිතන්නේ. සමහර මේකේ තියෙන නකට අමාරුයි බා. කෘතිමව මේක නිර්මාණය කරන්නේ කොහොමද? හිතා ගන්න බෑ මේක නිකන් නිර්මාණය. ඔයාලට පේන ඇති පාර. මේ සම්පූර්ණයෙන්ම මේ අපි දැන් ඉන්නේ උඩරට කඳු කරේනේ. උඩරට කඳු කරේ පතනක් තියෙන්නේ. පතන් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ හෝටල් තැන්න වගේ තනිතලා භූමි තමයි මෙහෙත් තියෙන්නේ. ඉතාමත් අලංකාර මනස්කාන්ත වූ දර්ශනයක් තමයි දර්ශනයක් සෞන්දර්යාත්මක වශයෙන් පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් භූමි ප්‍රදේශයක් මේක. ඒ වගේ මෙතනට කිව්වා වගේ මේ ඓතිහාසික කතාපුවතක් ඇති. කෑල්ල අපි දන්නේ නැහැ. හොයලා කියන්නම්. පේනවනේ. සම්පූර්ණ කඳු පන්තියකින් මේ පැත්තේ කඳු තියෙන්නේ. පොඩ්ඩක් කියන්නම් පිටවල පතන ගැන පොඩි හැඳින්වීමක්. මේක ඇත්තටම ඇවිල්ලා මේ මාතලේ දිස්ත්‍රික්කයේ අත්තොට ප්‍රදේශයේ ඉලුක්කුඹුර රත්තොට ඉලුක්කුඹුර කියන පාර අද්දර තමයි තියෙන්නේ. අක්කර 1000ක විතර විශාල තෘණ භූමියක්. ඔයගොල්ලෝ අහලා ඇති ලංකාවේ විවිධ දේශගුණික කලාප තියෙනවා. ඒ දේශගුණික කලාප වලට අනුව හැඩගැහිච්ච
දැන් අපි ඉන්නේ මධ්‍යම කඳුකරේ. එතකොට මධ්‍යම කඳුකරේ මේ වගේ සාමාන්‍යයෙන් තෘණ භූමි ටිකක් දක්නට ලැබෙනවා අඩුයි. මේක ගොඩක් වෙලාවට හෝටන් තැන්න ඒ හා සමාන ගති ලක්ෂණ ගන්නවා. ඉතින් නමුත් අර හෝටන් තැන්නේ තියෙන හැම එකක්ම නැහැ. ඒ වගේ පාරිසරික කලාපයක්ම නෙමෙයි. මේක තෘණ භූමියක්. ඉතින් ලංකාවට ආවේනික සත්තු ශාක වගේ දේවල් මේ ප්‍රදේශයේ හම්බෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම මේක සංචාරකින් අතර ප්‍රසිද්ධ වෙනවා. හෝටන් තැන්නේ වගේම පුංචි ලෝකාන්තයක් තියෙනවා. ඉතින් මේ අපි යන් ගිහිල්ලා බලමු ටිකක් දුර ඇවිදන් යන්න ඕනේ. ගිහිල්ලා බලමු පුංචි ලෝකාන්තේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේ දැන් මේ ප්‍රදේශය හා බැඳිච්ච පුරාවෘත්ත තියෙනවානේ. ඒතකොට එක පුරාවෘත්තයක් තමයි ওই රාවණ ඉතිහාසයත් එක්ක ගත්තාම රාවණ රජතුමාගේ දනුමොනර යානය ගුවන්ගත කරපු ස්ථානයක් කියලා පුරාවෘත්තවල කියනවා. ඊට අමතරව අපි දැන් ස්ටාර්ට් එකේ ඉඳලා මීටර් 700ක් විතර යන්න තියෙනවා පුංචි ලෝකාන්තේ. ඒකේ උස දෙවෙනි වෙන්නේ හෝටන් තැන්නේ තියෙන ප්‍රධාන ලෝකාන්තයට විතරයි. ඒ වගේම ආවේනික කුරුළු විශේෂ ආවේනික සත්තු දැක ගන්න පුළුවන් වෙනවා. දැන් නම් හැබැයි පිටවල පතනට ටිකක් රස්නේ. සාමාන්‍ය රස්නයක් තියෙනවා. ඒ වගේම තමයි ජනප්‍රවාදවල එන විදිහට රාවණ රජතුමා මේ ස්ථානය භාවිතා කරලා තියෙනවා දනුමොනර යානය ගුවන්ගත කරන්න. ඒ කියන්නේ ස්වභාවික ගුවන්පතයක් විදිහටත් සමහර ස්වභාවික හෝ නිර්මාණය කරපු එකක් වෙන්න පුළුවන් ජනප්‍රවාදයක්. ඊට අමතරව මේ ස්ථානය විශ්ව ශක්තිය කේන්ද්‍ර කරගත් ස්ථානයක් කියලා හඳුන්වනවා. ඉතින් රාවණ රජතුමා භාවනා යෝගීව වැඩ සිටීමටත් භාවනා කරන්නත් මේ ස්ථානයට පැමිණෙනවා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඉතින් සමහර ස්වභාවික පිහිටීම් තියෙනවා. ඒක බලපුවාම ඇත්ත වෙන්නත් ඇති කියලා හිතෙනවා මේ කාරණා. බලමු. ගයිස් අපි ආවා පුංචි ලෝකාන්තේ බලන්න. පේනවනේ. ඉතින් පල්ලෙහාට පැන්නොත් වැටුනොත් මොනව වෙයිද? good morning set එක. ඉතින් ලස්සන උදෑසනක්. ඊරෑ මේ අපි ඉන්න තැනට ආවා. රෑගෙම අතන හවස ආවේ. ඉතින් මෙතන තමයි අපි හිටපු ලොකේෂන් එක. මේක තියෙන මාතලේ රත්හොට ප්‍රදේශයේ. ඉතින් මේ තැන ගැන කිව්වොත් මේක රිවර් හාට් විලා. රිවර් හාට් විලා එකේ තමයි අපි ඊයේ නැවතිලා හිටියේ. ඉතින් ලස්සන පුංචි තැනක්. මේක රිවර්ස්ටර්න් දික්කුඹුර රිවර්ස්ටර්න් පාරේ තමයි තියෙන්නේ. දික්කුඹුර රත්තට ආවොත් එන්න නැවතිලා යන්න. ඔයගලන්ට ආවම බජට් එකකින් ඉඳලා හොඳට කාලා බීලා එන්ජොයි කරලා යන්න පුළුවන් තැනක්. ඉතින් සුන්දර පරිසර වටපිටාවක් තියෙනවා. මම පෙන්නන්නම් කොහොමද කියලා. එකතු වෙලා ඉන්න.
ආයි good morning good morning සීතල උදෑසන يعني මේ ගෙස්ට් හවුස් එකේ පිටිපස්සේ තියෙනවා පුංචි දොළපාරක්. පුංචිමත් නෙමෙයි ටිකක් විශාල එකක්. කොහොමද? ඔයගොල්ලන්ට ආවොත් ඔන්න ස්වභාවික නාන තටාකයකුත් තියෙනවා. ඉතින් හැබැයි උනාට මෙතන සේෆ්ටි එක ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. වතුර වැඩි කාලෙට ටිකක් අනාරක්ෂිත වෙන්නත් පුළුවන්. උදෑසන ආහාරය මේ විදියට අපි රස බලමු. අතුමාරි. වතුරක දවල්ට කන්නයි යන්නේ අපිට තියෙනවා ආබතක් chicken and අල තියෙනවා පපඩම් තියෙනවා. දවල්ට කාලා අපි අද මේ නවතම්පලෙන් සමු ගන්නවා. එහෙනම් අපි කනවා. ජය වේවා. අපි ඉන්නේ මාතලේ අලු විහාරේ.